මෙදන් වහන්සේ ඔබ සමග වනසේක්වා ඔබ සමගද වනසේක්වා මාක්තුමාගේ සුදු සුවිශේෂයෙන් පුටාගත් කොටසකි සමිදානනීය ඔබ වහන්සේට මහිමය වේවා. තවත් දිනක් උන්වහන්සේ ධර්මශාලාවට වැඩිය විට අතක් පණ නැති මිනිසෙක් එහි විය. එවිට එහි රැස්ව සිටි අය උන්වහන්සේට වරද තබන පිණිස සබත් දිනේදී උන්වහන්සේ සුව කරනු ඇද්දැයි බලබලා වුණා. උන්වහන්සේ අත පණ නැති මිනිසාට කතා කොට නැගිට ඉදිරියට එන්නයි වදාරා. ඉන්පසු සබත් දිනේදී කළ යුත්තේ යහපතද අයහපතද ප්‍රාණයක් ගැලවීමද නැසීමදයි සෙනගගින් ඇසූහ. එත උන් නිහඬව සිටියහ. උන්වහන්සේ උන්ගේ සිත් දැඩිකම ගැන දුක්ව උදහසින් වටේට බලා ඔබේ අත දිගහරින්නේ නැයි මිනිසාට වදාළසේක. ඔහු එය දිගහැරියේය. එක්කෙනෙහිම ඔහුගේ අත සුව විය. පරිසිවරු පිටත්ව ගොස් උන්වහන්සේ කෙසේ නසමුදයි උන්වහන්සේට විරුද්ධව හෙරෝදියන් සමග එක්කෙනෙහිම කුමන්ත්‍රණය කළහ. සමිදාන වහන්සේගේ ජීවනදායක සුභාරංචිය නම් මෙසේය. ක්‍රිස්තුනී ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. පටිගන් ප්‍රමාන්තනේ. අද වැඩියෙන්ම කතා කරන්නේ අත ගැන. අත ගැන. අතත් එක්ක ලොකු වචනයක් තියෙනවා අද කතා කරන. මගේ ආදර පෙම්වන්තෙනි අපි අද මුලින්ම ගන්නේ දාවිත් ගොලියත්ගේ සටන. දැන් අපි මේ දවස්වල පළවෙනි කියවීම කියවගෙන එන්නේ සාමුවෙල් පොතේ. දැන් දාවිත් සාවුල්ව රජකමින් පහ කරනවා. පහ කරාට රජකමින් සම්පූර්ණ anointing එක ආලපය නැති වුණාට එක සාමුවෙල් 15 anointing එක නැති වෙන්නේ. ආලපය නැති වෙන්නේ. හැබැයි එක සාමුවෙල් 30 දක්වාම සාමුවෙල් පාලනය කරගෙන යනවා. සාවුල් පාලනය කරගෙන යනවා. එතකොට ඒ අතර තමයි දාවිත් කරලියට එන්නේ. තේරෙනවද කියන එක? දෙවනාසේ දාවිත්ව එකට දාන්න පුතේ. දෙවනාසේ දාවිත්ව ගන්න විදිහක් තියෙනවා. දැන් ටික ගන්න. දැන් මුලින්ම දාවිත් බැටළුව බලාගෙන ඉන්නේ. දැන් බැටළුව බලාගෙන ඉන්න තැනින් තමයි ජෙස්සේ ඒ කියන්නේ සාමුවෙල් ගිලා පූජාව ඔප්පු කරන්න රජකමර විදියට අභිෂේක කරන්න අනිත් දරුවෝ ඔක්කොම ආවත් ජෙස්සේ කතා කරන්නේ දාවිත්ට. කියන්නේ එච්චර වැදගත් කියන තැනක නෙමෙයි හිටියේ. තේරෙනවද කියන එක? වැදගත් කියන තැනක නෙමෙයි හිටියේ. හැබැයි දෙවියන් වහන්සේ දාවිත්ව තෝරන්නේ. දැන් ඒ වෙනකොට ජෙස්සේගේ දරුවෝ 3 දෙනෙක් යුද්ධයට යනවා. පලස්තිවරු පිලිස්තිවරු සමග යුද්ධයට යනවා. සාවුල්ගේ සොල්දාදු විදියට සේවය කරද්දිත් දාවිත් බැටළුව බලාගෙන තැනක ඉන්නේ මගේ ප්‍රමාන්තනේ. දැන් තමයි දාවිත්ව දෙවනාස එළියට ගන්න විදිය. දැන් මේක ට්‍රේනින් එකක්. ඔබගේ මගේ ජීවිතේ ඔබ මාව ට්‍රේන් කරන විදියක් මතක තියාගන්න. ඒ කියන්නේ උන්වහන්සේගේ දේ කරන්න උන්වහන්සේ එක පාරකින් අහසින් වැටලා ආවා වගේනේ. එන දෙවියන් වහන්සේගේම පුතා ජේසුව එහෙම ගාලා ගන්න තිබුණානේ. අවුරුදු 30ක් ට්‍රේන් කරලා අවුරුදු 3ක කාර්යයට ගන්න මතක තියාගන්න. ඒතර උන්වහන්සේ පරිණත කරන විදියක් තියෙනවා. දාවිත්ව දැන් ගොලියත්ව වටන්න ඉස්සල්ලා මගේ ප්‍රේමාන්තනි දාවිත් වටන්නේ ඒ කියන්නේ දාවිත් බැටළුව බලා ගන්නවා කියන තැනදී ඒ එන්ඩේරක කාර්යය තුළ දෙවනාසේ ආදරය ගැන කියා දෙනවා. මොකද මගේ ආදර ප්‍රේමාන්තනි එන්ඩේරෙක් සහ බැටළුවෙක්ගේ කනෙක්ෂන් එක හරි වෙනස්. සාමාන්‍යයෙන් එන්ඩේරෙක් බැටළුවෙක්ගේ කනෙක්ෂන් එක වෙනස් වෙන්නේ කොහොමද? ඒ කියන්නේ එන්ඩේරා බැටළුව කනෙක්ෂන් එක ඒ කියන්නේ දැන් තමයි ගොඩාක් වෙලාවට ඔය දාස් ගණන් හෙලිකොප්ටර්ස් වලින් තමයි බැටළුවන්ව පාලනය කරන්නේ. නමුත් එන්ඩේරා බැටළුවගේ කනෙක්ෂන් එක කියද්දි නම කියලා කතා කරන සම්බන්ධකම. පුදුම පර්සනල් රිලේෂන්ෂිප් එකක්. දැන් එහෙම අපිට හිතා ගන්න පුළුවන් බල්ලෝ. දැන් බල්ලන්ව දැන් මගේ අර කියුටි ඉන්නේ. තේරෙනවද කියන එක? දැන් ඌට මාගේත් එක්ක තියෙන පුදුම රිලේෂන්ෂිප් එකක්. හරිද? ඒ කියන්නේ පර්සනලි දැන් උදේ නැගිට ගමම්ම හරිද? උදේ නැගිට ගමම්ම දැන් මූ දොරකඩ ඉන්නවා මං දොර අරිනකම්. නැත්තම් එහා පැත්තේ ජනෙල්ලෙන් ඇවිල්ලා දැන් ජනෙල් එළියෙන් ඇවිල්ලා මගේ ජනෙල්ලේ ගාව බලන් ඉන්නවා ජනෙල්ලේ අරිනකම්. තේරෙනවද? ඌගේ ෆස්ට් පළවෙනි කාර්යයක ඊට පස්සේ දැක්ක ගමම්ම තේරෙනවද කියන එක මෙන්නම වෙල්කම් එකක් දෙනවා. ඊට පස්සේ මම දැන්
දොර අරගෙන කෙලින්ම යන්නේ පල්ලියට මගේ. පල්ලියට යනගම පල්ලියට මගේ ඉස්සරහා කෙලින්ම යනවා. මම බිම ඉඳගන්නේ බිම කොට බංකුවක ඉඳගන්නේ. ඌ එහා පැත්තේ තැනක් තුන ඌ ඉඳ ගන්නවා. ඌ පැයම ඉන්නවා. තේරෙනවද කියන එක? පැයම ඉඳලා ඔෆිස් එක වෙලාවට මගේ කාමරේ ඇඳ යට ඉන්නවා. තේරෙනවද කියන එක? මොකද එක දවසක් දවස් දෙකක් විතර ඔෆිස් එකට ඇවිල්ලා මේසෙ යට ඉඳලා අර එහා පැත්තේ ඉන්න මිනිස්සුව කණ්ඩ බෑ. දැන් කකුල වදිද්දි ඌ හපන්න හැදුවා. මම බෑ වුණා. මම ඊළඟ කන්න බෑ. ඌ ඉදායින් පස්සේ මම දුන්න පාරක් ඊට පස්සේ හැම කාමරේ ඉන්නවා. තේරෙනවද කියන එක? දැන් ඔතනට ගිය ගමම්ම ඌ ඒ කියන්නේ මට හිතන්න පුළුවන් ඒ රිලේෂන්ෂිප් එකේ විදිය. ඒ රිලේෂන්ෂිප් එකේ විදිය. දැන් ඕක මගේ ප්‍රමාණයෙන් අපිට දැන් හරකෙක් එළුවෙක්ගේ ඔය කනෙක්ෂන් එක පේන්නේ නැහැ. හැබැයි බැටළුවෙක්ගේ එඬේරෙක්ගේ පුදුම කනෙක්ෂන් එකක්. ඒක ඒ කියන්නේ බැටළුවා මගේ ප්‍රමාණයෙන් එඬේර මත සම්පූර්ණයෙන්ම යපෙනවා. හරිද? දැන් කොච්චර කියනවා නම් ඌ කොච්චර වල්නරබල්ද කියනවා නම් වල්නරබල් කියන්නේ සිංහල වල් නෙමෙයි. ඒක ඉංග්‍රීසි වල්නරබල්. ඒ කියන්නේ දැන් ඌ ඇවිල්ලා අනිත් පැත්ත පෙරළුනොත් එහෙම ඌට තනියම කෙලික් වෙන්නත් බෑ. ගෙම්බ පුලේ ගවගේ මෙහෙම ඉන්නවා. කකුල් මෙහෙම කර තේරෙනවද කියන එක? ඒ කියන්නේ ඌට ඒ තරම්වත් දෙයක් කරගන්න බෑ. ඌගේ සම්පූර්ණ ශක්තිය එඬේර මගේ ප්‍රමාණයෙන්. ඉතින් කොටිම කියනවා නම් මම රිලේෂන්ෂිප් එක ගැන ඔබට කියා දෙන්නම්. ගාලකට එඬේරු ගොඩාක් අයගේ බැටළුවන් දානවා කියලා හිතන්නකෝ. දැම්මයින් පස්සේ දැන් උදේට මොකද කරන්නේ? බැටළුවන් අඳුර ගන්න බෑ. දැන් 100ක් 200ක් බැටළුවෝ ඉන්නවා. දැන් එයාගේ 100 තෝරගන්න. බැටළුව එඬේරා ගාල් ඒ දොර ගාවට ගිහිල්ලා කතා කරනවා නමින්. ජූනෝ, බ්‍රූනෝ, ජැකි, තක දෙකේ ඒ නම් කතා කරද්දි බැටළුව එක්සැක්ට්ලි එයාගේ එඬේරාගේ කටහඬ අඳුරනවා. ඒක පුදුම පර්සනල් රිලේෂන්ෂිප් එකක්. දැන් දාවිත්ව කියා දෙන්නේ දෙවියන් වහන්සේ එඬේරෙක් වෙද්දී ඊශ්‍රායල් ජනතාව තමයි බැටළුව වෙන්නේ. දැන් අප ඔබගේ මගේ බෞතිස්මේ කාර්යයන් තුනක් තියෙනවා. අපි හැමෝම කියමු. රාජකීය කියන්නේ දිවසිවර පූජක. රාජකීය කියන්නේ එඬේරික කියන එක. රජ වෙන්න එඬේරෙක්. එතකොට දාවිත්ව දෙවියන් වහන්සේ ට්‍රේන් කරන්නේ මුලින්ම එඬේරෙක් කරලා. ඒතකොට දාවිද එඬේරෙක් කරලා බැටළුවන්ව බලාගත්ත විදියක් තියෙනවා. දාවිත් මේ හැම දෙයක්ම යාඥාවෙන් වෙන්නේ. ස්වාමීන් වහන්සේත් එක්ක මහා දයාබර සම්බන්ධකමක ඉන්නේ. ඒකයි එයාගේ තියෙන ලස්සන. එයා ඉමෝෂනල් සෙන්සිටිව් කැරක්ටර් එකක් මගේ ප්‍රමාණයෙන්. එයා සංගීතඥයෙක්. තේරෙනවද කියන එක? එයාට ගිටාර් එකක් තිබෙන්නේ නැහැ. නැත්නම් මට ෂුවර් ගිටාර් තමයි ගහන්නේ. එළ වීණාවක් තිබුණේ ඒ කාලේ ගිටාර් තිබෙච්ච නැති නිසා. තේරෙනවද කියන එක? වීණාවත් එක්ක එයා කම්පෝස් කරා, සිං කරා. දැන් මේ සම්බන්ධකමත් එක්ක එයා මුලින්ම එකපාර ඇවිල්ලා ගොලියත් කියලා ගොලියට ගහන්නේ නැහැ. මුලින්ම එයා මේ ප්‍රමාණතනේ දැන් බැටළුවොත් එක්ක ඉන්නේ නැති මුලින්ම පඳුරු අස්සෙන් ගැස් හෙල්ලෙන සද්දයක් එද්දි දැන් එයා කැටපෝලේ අතර ගන්නවා. චූටි කාලේ ශ්‍රී ලංකාවේ කැටපෝලේ වෙන්නේ නැති. සමහර පෙර කඩපු දොඩම් කඩපු කැටපෝලේ පෙර දොඩම් හිය තිබෙන්නේ නැහැ. ඒක වෙනම කතාන්දර පලස්තීන. තේරෙනවද කියන එක? ඊට පස්සේ දැන් පඳුරක් හෙල්ලෙන ගද්දි මගේ ප්‍රමාණතනේ බලද්දි නරියෙක් නරියට අරන් දෙනවා කෙලින්ම ඔළුවට වදින්න කැටපෝලේ නරියා බිම. ඊට පස්සේ එහෙම ප්‍රොටෙක්ට් කරනකොට ඊට පස්සේ වෘකේ වෘකයටත් ගහනවා ඌටත් වදිනවා. ස්වාමීන් වහන්සේ ස්තුති කරනවා. ඊට පස්සේ නම් වලායෙක් වලාට ගහනවා ඌට වදිනවා. තේරෙනවද කියන එක? මේක බයිබලේ එහෙම ඩිරෙක්ට් නෑ. මම කියන්නේ තේරෙනවද කියන එක? ඊට පස්සේ සිංහෙක් එනවා. සිංහයාට ගහනවා වදිනවා. දාවිත්ව ට්‍රේන් කරගෙන යන්නේ ඒ පුංචි තැනේ ඉඳන් මගේ ප්‍රමාණතේ. එහෙම ට්‍රේන් වෙලා තමයි ගොලියත්ව වටන්නේ. දාවිද්ගේ නිහඬ ජීවිතයක් තිබුණා. එළියට ගන්න ඉස්සෙල්ලා, එළි දක්වන්න ඉස්සෙල්ලා, දොරට වඩින්න ඉස්සෙල්ලා මගේ ප්‍රමාණතනේ ඔබගේ මගේ ජීවිතයේ උන්වහන්සේ හංගගෙන ඔබව ට්‍රේන් කරන විදියක් තියෙනවා. මගේ පුංචිගේ ජීවිතේ අවුරුදු 14ක ට්‍රේනින් එකක්. ඒ ට්‍රේනින් එකෙන් පස්සේ තමයි උන්වහන්සේ එළියට ගන්නේ මතක තියාගන්න. ඔබගේ මගේ ජීවිතේ අපි හැමෝම එකයි විවාහයට ඉස්සෙල්ලා ලොකු ට්‍රේනින් එකක් තියෙනවා. දැන් තියෙන ට්‍රේනින් නෑ කෙලින්ම විවාහ තේරෙනවද කියන්නේ? කෙලින්ම ලිවිං ටුගෙදර් මොනවා ඒ කියන්නේ හම්බ වෙච්ච තමයි පළවෙනි සතියේ දෙවෙනි සතියේම එකට ඉඳලා ඉවරයි. එක්ක ෆෝන් එකේ වීඩියෝ කෝල්ස් අරගෙන සම්පූර්ණයෙන්ම නිරාවරණය කරලා ඉවරයි. මෙලෝ හික්මීමක් නෑ. යකා ඔක පන්නන්න එකයි. මොකද මම ප්‍රමාණතනේ කොන්ක්‍රීට් එක දවස් 14ක් හයි වෙන්න ඕනේ ඊළඟ ස්ලැබ් එකට උඩ ගඩොල් බිත්ති බඳින්න. ඒතර 14ට ඉස්සෙල්ලා බිත්ති බැන්දොත් ඔක කැඩෙනවා.
ඊළඟ ස්වාමීන් වහන්සේ ඔබව හැම දෙයකින්ම උන්වහන්සේ ඔබව පුහුණු කරනවා. සන්නද්ධ කරනවා. මතක තියාගන්න. දාවිත් අද ස්වාමීන් වහන්සේ ඉස්සර දාවිත්ට කියන්නේ මොකද්ද? තාත්තා කියන්නේ සහෝදරයන්ට කෑම අරගෙන යන්න. කෑම අරගෙන යන්න. හැබැයි අරන් යන්නේ කැටපෝලේ. කැටපෝලේ දාලා යන්නේ නැහැ. දාවිත් බයිබලේ හරි ලස්සනට කියන අපේ ප්‍රේමන්තනේ. ඒ බයිබලේ වචන ගන්න පුළුවන්ද පුතේ අපිට? වචන ගන්න පුළුවන්ද? සාමුවෙල් පොතේ හරිම ලස්සනට බලන්න. දාවිත් මේ ගොලිච්ච වටන්න ගන්න දෙයක් තියෙනවා. හරිද? එයා මොකද කරන්නේ? එයා ගන්නේ දියසීරාවකින් ගල් කැට 5ක්. බලන්න 40 වෙනි වගන්තිය. 17 1 සාමුවෙල් 17:40 වෙන බලන්න වචනේ බලන්න ප්‍රතිපදනේ. මෙන්න හරිම ලස්සන අධ්‍යාත්ම ගැඹුරු සුදාත්මයන් වෙනන තැන්. බලන්න 17:40. අපි හැමෝම කියමු. තමාගේ සැරෑටිය අතින්ගෙන දොලෙන් සිනිදු දොලෙන් සිනිදු ගල් 5ක් තෝරාගෙන. කීයක්ද තෝරගත්තේ? අයියෙන් කියන්නේ. දැන් කැටපෝලෙයි ගල් 5යි කියද්දී මොකද්ද ඔයගලට මතක් වෙන්නේ? කොන්දපන්ති 5. මේ තියෙන අපේ කැටපෝලේ. ගොලියත්ලා වටන්න තියෙන කැටපොලේ මේ තියෙන්නේ. ඇයි ගල්කට 5ක්ම තියෙන්නේ? මම සෙල්ලන්නේ මේ හොඳේ. මම පොතකින්වත් කියපු දෙයක් නෙමෙයි. ආත්මය අනුව පෙන්නපු දෙයක් මේක මට. කිසිම කමෙන්ට් එකක මම මේක දැකලා නැහැ. මම කොන්තර එච්චර ආදරේ නිසා ජේසුස් මට පෙන්නුවේ ඒක. ගල්කට 5ක්. ගොලියත් වටන්නේ ඒ කැටපොලේ. මගේ ආදර බෙමන්තනේ මේකට මම පර්සනලි කියන්නේ T59. T56 JVP කාලේ අපි හොඳට දන්නවා. ඒකේ බුලට් 59ක් තිබ්බා 56ක් නෙමෙයි තියෙන්නේ. හැබැයි මේකේ ඇට ජපමාල මේකේ මේ ඇට පබළු 59ක් තියෙනවා. යන තැන අරගෙන යන්නේ. කෑම එක අරන් ගියා දාවිත් කැටපොලේ අරන් ගියා. මගේ ආදර බෙමන්තනේ දාවිත් යැපෙන විදියක් තියෙනවා බලන්න. දාවිත් යැපෙන විදියක්. දැන් එයාට ප්‍රශ්නේ මොකක්ද? පිලිස්තියා ඇවිල්ලා ගොලියත් ඇවිල්ලා මේ දාවිත් තාමුසේ මොකද? අනේ සයිස් ඒව නෙමේ. දාවිත්ගේ ප්‍රශ්නය දෙවියන් වහන්සේගේ හමුදාවට සහ දෙවියන් වහන්සේට නිග්‍රහ කිරීම. දාවිත්ගේ ප්‍රශ්නේ එතනයි. දාවිත් සටන් කරන්නේ එතනට විරුද්ධව මිසක් පර්සනල් දෙයකට නෙමෙයි. ගොඩාක් වෙලා අපි ප්‍රශ්නේ කියන පර්සනල් ගනුදෙනු. පර්සනලි මට මෙහෙම කිව්වා. මට මෙහෙම කතා කරා. මගේ ආදරේ නෑ පර්සනල් වැඩක් නෑ. දෙවියන් වහන්සේට කෙලෙසපු නිසා. ඒ දැන් හැමෝම පිලිස්චා දැක්කාම වචනේ කතා කරලා කියනවා අඩි 9ක් මීටර් 3ක් උසයි. අඩි 9ක් උසයි පිලිස්තියා. අඩි 9ක් කියලා කියන්නේ අන්ඩර්ටේකටත් වඩා උසයි. ජෝන් සීනා කැලේ. තේරෙනවද කියන්නේ? එන්න තඩි උසයි. එයාගේ ලයවැස්ම කිලෝ 57ක් බරයි. සිමෙන්ති කොට්ටේටත් වඩා බරයි. ඒ ලයවැස්ම 57ක් බරයි කියන්නේ හෙල්ලේ තුඩ කිලෝ 7ක් බරයි. දැන් මේ මොනසේ සද්දන්තකම. මගේ ආදර බෙමන්තනේ දැන් ඕක බයිබල් ගත්කතුවරයා පර්සනලි එම්ෆසයිස් කරනවා ගොලියත්ගේ මනුෂ්‍ය තත්වයේ ස්වභාවය. දාවිත් 7-5කට ගණන් ගන්නේ. එයාගේ ස්ටැචර් එක, එයාගේ උස්ස, එයාගේ හයිය, ශක්තිය, එයාගේ සද්දේ යට වැඩක් නැහැ. මොකද දාවිත් ફોකස් කරන්නේ දෙවියන් වහන්සේට. මේක හරි ලස්සන පොතක් නවා Facing the Giants කියලා මැක්ස් ලුකාඩෝ කියන ගත්කතුවරයාගේ. එයා ලස්සනට කියන ඇනලයිසිස් කරනවා දාවිත් ගොලියත් ගැන කතා කරන්නේ වාක්‍ය 2යි, දෙවියන් වහන්සේ ගැන වාක්‍ය 6ක් කතා කරනවා කියලා. මේක ඔබම ඉගෙන ගන්න ඕන දෙයක්. සිද්ධියක් ඉස්සරහා පදිරි වෙන්න එපා හොඳේ. ප්‍රශ්නයක් ඉස්සරහා දෙකට නැමෙන්න එපා. පේදුරුතුමා මුහුදේ මත ඇවිදගෙන ආවේ ජේසු කතා කරලා කිව්වා එන්න කියලා. පේදුරුතුමා කළුවරේ ජේසු අඳුරගත්තේ නැහැ.
මේ ඔබ වහන්සේ නම් මට මුහුද මත ඇවිදාගෙන අණ කරන්න ජෙස් කියනවා එන්න කියලා. ඒ එන්න කියන හඬත් එක්ක පේදුරුතුමා කනෙක් වෙලා ආවේ. හැබැයි මුහුදේ රළ පාරේ වේගය සුළඟේ වේගය දැක්ක ගමන්ම මේදුමා ගිලනවා. පාපේට අපි කියන්නේ හමාටියා කියලා. මොකද්ද? හමාටියා කියන්නේ හමාටියා කියන්නේ මාටියා නෙමෙයි හැමදාම කියනවා. හරිද? හමාටියා කියන්නේ missing the focus. ඔයාගේ ජීවිතේ ෆෝකස් එක නැති කරගන්න එපා. යකා බලන්න බව ෆෝකස් එක අහකට ගන්න. ඔයාගේ ෆෝකස් එක ස්වාමින් වහන්සේ. ඔබගේ ණයවත්, ඔයාගේ කැන්සර් එකවත්, ලෙඩේවත්, ප්‍රශ්නේවත්, වයසට යන අවුරුදු ගානවත්, තාම දරුවෙක් නැති ගාන ඒව නෙමෙයි ෆෝකස් එක. ෆෝකස් එක ස්වාමින් වහන්සේ. මගේ ආදර බෙමන්තේනේ. එනිසා ෆෝකස් එක ස්වාමින් වහන්සේව තියාගද්දී ඔබ කැළඹෙන්නේ නැහැ. අද මම එක්තරා දුරකට කැළඹිලා මෙතනට ආවේ. කැළඹිලා මෙතනට එන්න හේතුව දැන් අපේ ඔන්ලයින් තේජාන් සෙමිනරි ගියා. ඊට පස්සේ අලුත් දරුවෙක් ගත්තා ට්‍රේන් කරලා. ඊට පස්සේ 5ට විතර කියනවා ෆාදර් මට සනීප නැහැ එන්න වෙන්නේ නැහැ කියලා. මම ඉතින් කැළඹුණා. තේරුණා දාවිත්ව මෙනෙහි කරලා හිටියේ. ඒත් මම කැළඹුණා. ඊට පස්සේ තමයි ජෙරම් පුතාට කතා කරේ. ඊට පස්සේ කතා කරද්දී ත්‍රිෂේනුත් ඇවිල්ලා ජෙරමුත් ඇවිල්ලා වැඩේ පර්ෆෙක්ට්ලි යනවා. හැබැයි ඌ බලන්නේ ෆෝකස් එක ගන්න. සිද්ධියක් දැන් මම කොහොමද මේක ඔන්ලයින් එකේ මේක කොහොමද කරන්නේ? අයියෝ අර දෙනවා එක විකාර ගොඩක් ඔළුවේ. මගේ ආදර ප්‍රමාන්තයනේ. දාවිත් එතනට ට්‍රේන් කරා ස්වාමීන් වහන්සේ. දාවිත්ව ට්‍රේන් කරලා පිලිස්තියා කතා කරලා කියද්දි පිලිස්තියා කතා කරද්දි තම විසිතන්නේ මම බල්ලෙක් කියලාද මේ පොල්ලක් කරන් එන්නේ. මගේ ආදර ප්‍රමාන්තයනේ. දාවිත් ඇතුලෙන් හරි ලස්සනට කියන්නේ ඇතුලෙන් මගේ ස්වාමින් වහන්සේ ඔබව නිනාස් කර මගේ ස්වාමින් වහන්සේ මාවට මගේ ස්වාමින් වහන්සේ මේක කරනවා මම නෙමෙයි. හැමතිස්සෙම ඔයාගේ ජීවිතේ මගේ ආදර ප්‍රේමන්තනේ ඔයාගේ ජීවිතේ ඔයා තදින්ම අල්ල ගන්න ඕන උන්වහන්සේව. ගොලියත්ලා වගේ ප්‍රශ්න ඉස්සරහා ගොලියත්ලා වගේ දේව තැන් ඉස්සරහා ඔබගේ ජීවිතේ ස්වාමින් වහන්සේ බරපතල විදිහට අල්ල ගන්න. සිද්ධිය නෙමෙයි උන්වහන්සේව. ෆෝකස් එක උන්වහන්සේව තියාගන්න. මගේ ආදර පුතේ ප්‍රේමන්තනේ. දාවිත් කැටපෝලයක් අරගෙන එතනට යන්නේ. අඩු ගානේ කඩුවක්වත් නැහැ. වචනේ හරි ලස්සනට කියනවා ස්වාමින් වහන්සේට ජය අයිති කරලා දෙන්න කඩු මුකුරු කිසි දෙයක් අවශ්‍ය නැහැ කියලා ලෝකයා දැනගනිත්වා. මම ආදර බෙමන්තනේ ස්වාමින් වහන්සේට ඔබගේ දායකත්වයක් අවශ්‍යම නැහැ උන්වහන්සේට ක්‍රියා කරන්න. ඔබගේ ශක්තිය උන්වහන්සේට nothing. ඔබට කොච්චර තියනවද කියන උන්වහන්සේට වැඩක්ම නැහැ. ඔබගේ ක්වොලිෆිකේෂන් එක උන්වහන්සේට අදාළම නැහැ. කොටිම පිලිස්තියාගේ බෙල්ල කපන්නේ පිලිස්තියාගේම කඩුව අරගෙන දාවිත් කැටපොලේ විතර අරගෙන යන්නේ. මම යාදර බෙමන්දනේ ඒක උන්වහන්සේ ජෝම්තුමාගේ 6 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි වගන්තියේ මහා ජනකායක් උන්වහන්සේ වෙත ඇදී එනු දැක උන්වහන්සේ තෝමස්ට කතා පිලිප්ට කතා කොට මෙපමණ දෙනකොට අපි කොහෙන් ආහාර මිලදී ගනිමු දැයි රොටි මිලදී ගනිමු දැයි පිලිප්ගෙන් ඇසුසේක උන්වහන්සේ ඇසුවේ උන්වහන්සේ මෙසේ වදාලේ ඔබ පරීක්ෂා කරන පිණිස මන්ද තමන් කරන්න යන්නේ කුමක්දයි උන්වහන්සේ දැන සිටි බැවිනි. ස්වාමීන් වහන්සේ ඔබව ගොලියත් ඉස්සරහ තියන්නේ ඔබ ඇවිල්ලා පොර වගේ සම්ඩු ගොලියත් එක්ක ගනුදෙනු කරන්න නෙමෙයි. එහෙම නැත්නම් ගොලියත් දිහා බලලා ඒ හයිය ඒ සික්ස් පැක් එක ඒ මසල්ස් ඒ වී හැඩ ෂේප් එක ඒ ශක්තිය ඒ ටැලන්ට් එක ඒ හසුරන විදිය ඒවා දිහා බලන්න නෙමෙයි. ස්වාමීන් වහන්සේ මත පූර්ණව යැපෙන්නේ. මගේ ආදර බෙමන්තයනේ උන් වහන්සේව අල්ලගන්න. ඒක උනාස් කියන්නේ දේව රාජ්‍යයට යන්න ඕන නම් පුංචි දරුවෙක් වගේ වෙන්න ඕන එතනට යන්න. පුංචි දරුවෙක්ගේ දේ මොකක්ද? පුංචි දරුවෙක්ගේ හයිය මොකක්ද? පුතෙන් පොඩ්ඩයි. හරිද? හරි. දැන් ඔයා මෙයා ඉස්සරහට දැන් බලන්න සයිස් එක. හරිද? දැන් යනවා. හරිද? ඔයා කොහොමද මෙයාත් එක්ක සටන් කරන්නේ? කොහොමද ගහගන්නේ?
දෙයි විසි වෙන්න. බිත්ති ඇලෙන්න දෙයි නැද්ද? බෙල්ලෙන් අල්ලලා මුල්ලෙන් තිය සයිස් එකත් එක්ක. මගේ ආදර පිපන්තනේ. ඒ නිසා මොකද කරන්න ඕනේ? දන ගහන්න. දන ගහන්න මෙයා ඉස්සරහ. අනේ අයියේ මගේ දෙයියා මම මොකද කරන්න එපා අම්මෝ. අනේ එප තමයි ඉන්නේ. වැඳගෙන ඉන්නේ ඇයි? වැඳගෙන ඉන්නේ සයිස් එක දිහා බලන්න නිසා. මම ඉන්නවනේ ප්‍රේමාන්තේ මෙතන. මම ඉන්නවනේ. මගේ අතින් අල්ලගන්න. ඔය අතින් මේ අතින් අල්ලගන්න. ඇයි? මොකද ප්‍රශ්නේ? මෙයාට නැහින්න දෙයක් නැහැනේ. අතින් අල්ලගත්තා නම් හරිනේ. තේරුණාද කෙනෙක්? මතක තියාගන්න. එනිසා මේක ස්වාමීන් වහන්සේ මේක නරියෙක්ගෙන් වෘකයෙක්ගෙන් වලහෙක්ගෙන් සිංහයෙක්ගෙන් උගන්වලා ගොලියත් ගාවට අරගෙන ගියේ. ගොලියත් ගාවට අරගෙන ගියේ මම ප්‍රමාන්තේ එදා වැට්ටුවේ ගොලියත්ව. හැබැයි ජාවිත් රජතුමා තමයි මුළු ඊශ්‍රායල් ජනතාවම එක්සේසත් කරන්නේ. හැම සමුදාවක්ම හැම හමුදාවක්ම පරාජය කරලා දෙවියන් වහන්සේට මුල් තැන දීලා කටයුතු කරන්නේ. ඔබගේ මගේ ජීවිතයේ මේක යථාර්ථයක්. මගේ ආදර ප්‍රේමවන්තයනි ඒ නිසා තමයි අද අපි දකින්නේ උන්වහන්සේ ධර්මශාලාවේ දේශනා කරන සබත් දවසේ. සබත් දවසේ දේශනා කරද්දී සමනෙන් සුව කරන්න තහනම් අත පණ නැති මිනිස්සෙක් එනවා. අත පණ නැති මිනිස්සෙක් එනවා. අද සුවිශේෂයට ගන්න පුතේ. අද සුවිශේෂය ගන්න. මතේතුමාගේ සුවිශේෂයේ උන්වහන්සේ කතා කරන වචනේ. මතේතුමාගේ සුවිශේෂයේ කතා කරන වචන ගමු. මතේතුමාගේ සුවිශේෂයේ මාර්ක්තුමාගේ සුවිශේෂය 3:1 සමාවෙන්න. හරි. මාර්ක්තුමාගේ සුවිශේෂය 3:1-6 දක්වා වචන ගන්න. තවත් දිනක් උන්වහන්සේ ධර්මශාලාවට වැඩිය විට අතක් පණ නැති මිනිසෙක් එහි විය. හරිද? එවිට එහි රැස් සිටි අය උන්වහන්සේට වරද තබන පිණිස සබත් දිනයේදී උන්වහන්සේ හසු කරගනු ඇද්දැයි උන්වහන්සේ හසුව කරන ඇද්දැයි බලබලා වුණ. ඒ කියන්නේ මේ අත පණ නැති මිනිස්සයා බේට් එකක් ඇමක් කාව අල්ලන්නද ජේසු අල්ලන්න. මගේ ආදර ප්‍රේමවන්තනි සබත් දවසේ සුව කරන්න තහනම් ඒගොල්ලන්ට පොයින්ට් එකක් ඕනේ ජේසුට ගහන්න. ජේසු එක්සැක්ට්ලි දැක්කනේ. ජේසු අල්ලන්නේදී දැක්කා. බෑග්ග්‍රවුන්ඩ් එක චුට්ටක් වැඩි කරන්න. අල්ලන්නේදී දැක්කා. ජේසු දැක්කා. ජේසු ඒක දකිනවා. ජේසුට දකිනවා මොකද දෙන්නේ කියලා. හැබැයි ජේසුගේ ફોකස් එක වෙන තැනක තියෙන්නේ. මගේ ආදර ප්‍රේමවන්ත ජේසුගේ ફોකස් එක වෙනම තැනක. ජේසු යාට කතා කරනවා. අර මිනිස්සුන්ගේ කුස්වැස් ඒ මිනිස්සු මොකද්ද කරන්නේ? ඒක නෙමෙයි ජේසුගේ අදාළත්වය. ජේසුගේ ફોකස් එක ජේසු ආවේ කාර්යයක් කරන්න. ජේසු ආවේ කාර්යයක් කරන්න. බෑග්ග්‍රවුන්ඩ් එක කැතයිනේ පුතේ. මොකද ඒක වැඩි කරන්නේ. හරිද? ජේසු ආවේ කාර්යයක් කරන්න. ඒ කාර්යයි ફોකස් එක. වෙන දෙයක් නෙමෙයි. තාත්තා මාවේ ඒව කාර්යයක් තියෙනවා. අර මිනිස්සු මට කොටන්න දෙන්නේ මරන්න දෙන්නේ කොටවන්න දෙන්නේ අදාළ නැහැ. දාවිද්ගේ ફોකස් එක දෙවියන් වහන්සේ මේ එතකොට ඒ දෙවියන් වහන්සේගේ කාර්ය කරන්න එන බාධාවක්. ඒක අදාළ නැහැ. මතක තියාගන්න ඔබ අදහනවා නම් ඔබව නතර කරන්න පුළුවන් උන්වහන්සේට විතරයි කියලා. වෙන කාටවත් නතර කරන්න බෑ. ඒකයි ගමාලියල් කතා කරලා කියන්නේ ක්‍රියාපොතේ 5 වෙනි පරිච්ඡේදයේ මගේ ආදර පින්වන්තනි මුල් කිතුණු සභාවට පීඩා කරන පරිසිවරුන්ට විනයදරයන්ට උන්වහන්සේ කතා කරලා ගමාලියල් කතා කරලා කියන වචනේ බලන්න. ක්‍රියා 5 වෙනි පරිච්ඡේදයේ මෙන්න මෙහෙම කතා කරලා කියනවා. මොකද යාලා මරන්න හදනවා, ගහන්න හදනවා, තේරෙනවද? දඟලිල්ලට ක්‍රියා 5 වෙනි පරිච්ඡේදයේ 38 ඉතින් මේ සිද්ධිය ගැන මම ඔබට කියන්නේ මේ මිනිස්සුන්ගෙන් ඈත් වී සිටින කියාන් Tamanගේ පාඩුවේ ඉන්නට ඔවුන්ට ඉඩ හරින්න කියාතිය. ඔවුන්ගේ මේ ව්‍යාපාරය හෝ ක්‍රියාමාර්ගය හෝ මිනිසාගෙන් වන දෙයක් නම් එය කඩාකප්පල් වන්නේමය. එහෙත් එය දෙවියන් වහන්සේගෙන් වන දෙයක් නම් ඔවුන් පරාජය කරන්නට ඔබට නොහැකිය. ඊළඟ වාන්තිය ගන්න. එපමණක් නොව ඔබ අදහස් කරන දේ දෙවියන් වහන්සේට විරුද්ධව සටන් කිරීමටද ඉඩ ඇත. ඔහු එයාව පිළිගත්ත. ඒ කියන්නේ
ඔබට දෙයක් එක දඟලන්න අවශ්‍ය නැහැ කොහෙත්ම. ප්‍රතිදින උන්වහන්සේගේ පැත්තට ඉන්න එක විතරයි. උන්වහන්සේත් එක්කද උන්වහන්සේ ફોකස් එක කරගන්න එක විතරයි. වෙන කිසිම දෙයක් නෙමෙයි මගේ ප්‍රමාන්තනේ. දාවිත් උන්වහන්සේ ඉගෙනෝ දෙයක් තියෙනවා. ඒක ඔබ මම ඉගෙන ගන්න ඕනේ. ජේසුගේ ජීවිතේ උකුසු ඇස් වලින් බලාගෙන ඉන්න ජේසු මේ මිනිස්සු අසුව කරයිද? ජේසු කිව්වා මම කරන්නේ මගේ තාත්තා කරන දේ දැකලා. එච්චරයි. ජේසු මේ මිනිස්සුන්ට මැදෙන්න කියනවා. ජේසු මේ මිනිස්සුන්ට මැදෙන්න කියලා කියනවා. ඔබගේ අත දිගාරින්න. සබත් දවසේ ඒක මම ප්‍රමාන්තනේ ඔබගේ අත දිගාරින්න. ඒ අත දිගාරින්න කියද්දි බලන්න වචන සුවිශේෂ ගන්න. අත දිගාරින්න කියද්දි මගේ සුවිශේෂ තුන්වෙනි පරිච්ඡේදය. උන්වහන්සේ වර්තමාන සබදා ඊළඟ වගන්ති බලන්න. උන්වහන්සේ අත පණ නැති මිනිස්සාට කතා කොට නැගිට ඉදිරියට එනයි වදාළසේ වදාරා සබත් දිනේදී කල යුත්තේ යහපතද අයහපතද ප්‍රාණයක් ගැලවීමද නැසීමදයි සෙනගගේ නැසූහ එහෙත් ඔවුහු නිහඬව සිටියහ. මගේ ආදරේ මන්තිනේ උන්වහන්සේ අර මනුස්සයාගේ අත දිගාරින්න පුළුවන්. හැබැයි මේ මිනිස්සුගේ හිත දිගාරින්න බෑ. හිත නමන්න බෑ. තරදඩු දඩි හිතක්. එයාලා නැමෙන්නේ මම ආද මොක තමයි ප්‍රධානම ප්‍රශ්නය. මගේ ආදරේ මන්තිනේ එයාලා වෙනස් වෙන්න කැමති නෑ. එයාලා ලෑස්ති නෑ. මොකද එයාලගේ මතේම සමහර ඔබ මගේ ජීවිතවල ඔබ මම අල්ලගෙන ඉන්න දේ ස්වාමීන් වහන්සේ ඔබ තුල ඒක කරන්න බැරි ඒක නිසාමයි. ඔයගොල්ලෝ දන්නද වඳුරු අල්ලන විදියක් තියෙනවා. වඳුරු අල්ලන ක්‍රමවේදයක් තියෙනවා. එක ගුලක් හදලා එක මුට්ටියකට එක පොඩි මුට්ටියකට ඒගොල්ලෝ වඳුරා හැම කැමති පළතුරක් දානවා. හරිද? පළතුරක් දානවා. එහෙම නැත්නම් තව විදියක් තියෙනවා. හුඹහක් වගේ හදලා මැටි වලින් පොඩි අත දාන්න පුළුවන් ප්‍රමාණයේ හිලක් හදනවා ඒකේ. හරිද? ඒකේ ඇතුලේ අර ඌ කැමති ලොකු පළතුරු ගෙඩි දානවා ඇතුලට. වඳුරා මොකද දන්නවද කරන්නේ? වඳුරා කියන්නේ නිකන් ඈ. හරිද? ඌ අර මේක මේ අතට දාන්න පුළුවන් ඒක අස්සින් බොහොම අමාරුවෙන් අත දාලා අර ගෙඩිය අල්ල ගන්නවා. අල්ලගත්තයින් පස්සේ ඌ අතාරින්නෙම නෑ හොඳේ. දැන් ඊට පස්සේ සෙනගෙද්දි මොකද කරන්නේ? මූ අතාරින්නෙම නෑ. අරක අතාරින්නේ නෑ. අත ගන්න ෆුල් ට්‍රයි හරිද? අත ගන්නවා. දැන් මේරල අත මිනිස්සු නා ඌ අත ගන්න අත අතාරින්නේ නෑ. තේරෙනවද කියන අත එළියට ගන්න බලනවා. අර අල්ලගෙන ඉන්න දේ අතාරින්නෙම නෑ. ඒ වඳුරු ගතිය අපිට හැමෝටම තියෙනවා. ස්වාමින් වහන්සේ මගේ ආදරේ මහන්තනේ ඔබගේ අත අතහැරලා උන්වහන්සේව අල්ලගත්තේ නැත්තම් බරබන මේ ගමන යන්න බෑ. බහන්න බල්ලගෙන කියන්නේ ඔබ අල්ලගන්නේ ඇයි? ඔබගේ සංරක්ෂණයක්, ඔබගේ රැකවරණයක්. ඔබ අල්ලගෙන තියා ඔබගේ ආරක්ෂිත තැනක්, සුඛිත මුදිත තැනක් ඔබ අල්ලන් ඉන්නේ. ඔක අතරින්නේ අපි. එයාලා අතරින් ලෑස්ති නෑ මගේ ප්‍රේමාන්තනේ. එයාලා අතරින් ලෑස්ති නෑ. ජේසු කතා කළා කියනවා. බලන්න යාලා දේශුනාසේ දකින්න විදිය බලන්න. වචනය ගන්න පුතේ. උන්වහන්සේ ඔවුන්ගේ සිත් දැඩිකම ගැන දුක්ව. මගේ ආදරේ මන්ත්‍රී ඒ කියන්නේ ජේසුට දුක් ඒ කියන්නේ ඔබගේ උද්දච්චකම ඇට්ටරකම ජේසුව වේදනාවකට අරගෙන යන්න. ලෑස්ති නෑ ඒක කරන්න. ඔබගේ මතේම තමයි ඉන්නේ. ගොල්ලෝ හිත දිගාරින් ලෑස්ති වෙන්නේ. ස්වාමීන් වහන්සේ කතා කළා කියන බලන්න වචනය. උන්වහන්සේ කතා කළා කියනවා. ඒ මිනිස්සාට වදාළසේක උන්වහන්සේ සිටියාට දුක්ව උදහසින් වටේට බලා ඔබේ අත දිගාරින්නයි මේ මිනිස්සාට වදාළසේක. ඔහු එය දිගහැරියේ එක්කෙනෙහිම ඔහු සුවපත් විය. එවිට පරිසවරු පිටත්ව ගොස් උන්වහන්සේ කෙසේ නැසෙමුදයි උන්වහන්සේට විරුද්ධව හෙරෝදියන් සමග එක්කෙනෙහිම කුමන්ත්‍රණය කළහ. ජේසු මරන්නේ කොහොමද මගේ ප්‍රමාන්තනේ? ජේසු මරන්නේ කුරුසිය යන ගහලා. කුරුසිය යන ගහන්නේ මොනවටද? අත දිගහැරලා. ජේසුගේ අත දිගහැරලා. එන ගහනවා අය අකුලන්න බැරි වෙන්න. ඒ මිනිස්යාගේ අකුලන්න බැරි අත උන්වහන්සේ දිගහැරලා ඒ වන්දිය ජේසු අත කුරුසේ දිගහැරලා
ඇන ගහලා ඒ වන්දිය ගෙවනවා. උන්වහන්සේ ඔබව නිදහස් කරන්නේ විදියට. එනිසා අද දවසේ ඔබ බලන්න. ඔබ ෆෝකස් එක කරගෙන ඉන්න ගොලියත්ලා. ඔබ ලොකු කරගෙන ඉන්න ඒ තැන්. මගේ ආදර බිමවන්තනි ඔබ මහල් ලොකුවට තියාගෙන ඔබට අතාරින්න බැරි තැන්. අද උන්වහන්සේට කිම ශක්තිය දෙන්න. උන්වහන්සේගේ වචන ඇහලා අතාරින්න. මගේ ආදර බිමවන්තනි උන්වහන්සේව ෆෝකස් කරගෙන උන්වහන්සේව අල්ලගෙන උන්වහන්සේගේ වචනය තුල ජීවත් වෙන්න ඔබගේ මගේ ජීවිතයේ ගොලියත්ලා වට්ටන ඒ මහා වික්‍රමය ස්වාමීන් වහන්සේ තුල ඇදහිල්ල ස්වාමීන් වහන්සේගේ වචනය තුල පැවතීම උන්වහන්සේව අයිති කරගෙන ජීවත් වෙන බව අයිති කරගන්න අද වචනය ඔබට ආරාධනා කරනවා. ආමෙන්.